හයි අපි අද යනවා මාළු කඩේකට. මාළු කඩයක් කිව්වට ඉතින් මෙහි මාළු ෆ්‍රීස් කරලා තමයි තියෙන්නේ. මේ ෂොප් එක තියෙන්නේ එස්පෝල. ජෙස්මින් තමයි මේ ෂොප් එකේ නම. ඉතින් ෆින්ලන්ඩ් ඇවිල්ලා ටික දවසකින් දැන් නම් චිකන් කාලම එපා වෙලා තියෙන්නේ. පෝක් බීෆ් තියෙනවා. ගෙදරින් ගෙනාවු කරෝල් හාල් මැස්සෝ ටිකක් ඉවරුනාම මං වගේ පෝක් බීෆ් කන්නේ නැති කෙනෙක්ට චිකන් කාලම එපා වෙනවා. ඉතින් ඒක හින්දා අයිස් උනත් මාල් ටිකක් ගන්න ඕනේ කියලා අද අපි දෙන්න ආවා මෙන්න මේ ෆිෂ් මාකට් එකට. ඇතුළට ගිහින් බලමු මොනවාද තියෙන මාළු කියලා. අයිස් උනත් හැම මාළු වර්ගයක්ම තියෙනවා වගේ පේනවා. මෙතන තියෙනවා ඉස්සෝ දැල්ලු. බලමුකෝ ඒ වගේ ගණන් කොහොමද කියලා. පැකට් කරලානේ තියෙන්නේ. ඒ පැකට් වල ගණන් තමයි මේ ගහලා තියෙන්නේ ග්‍රෑම් ගානත් එක්කම. එතකොට ඉතින් ලොකු ගානක් වෙන්නේත් නැහැ. ටික දවසක් තියාගෙන කන්න පුළුවන් නේ. එහෙම බැලුවම නම් ලාභයි. අයිස් තමයි ඉතින් මෙහෙ මාළු ලංකාවේ වගේ ෆ්‍රෙෂ් නෑ. නෑ මම කියන්නේ ලොකු අයිස් එකක්. අර එහා පැත්තේ තියෙන කකුලුවද? කකුලුව එක වෙන්න. ඒ කීයද පැකට් එක? කකුලුව ඇවිල්ලා 13යි. ග්‍රෑම්? කිලෝ 1 kilo. සුපිරි කකුලුව. මේ සයිස් බඩු. තාත් දිනක් සෑම සයිස් එක. නූලා. ඒවා කන්නේ. ටූනා ගමු. මේ කික්කේ නූලා නේ. මේ මොනවාද? tuna තියෙනවා. tuna ගමුද? ඈ? tuna ගමුනේ. ඔව් tuna මේක නෙමෙයි. එක කිලෝ එක කීයද? tuna 8.40. ඔය පැකට් එක ග්‍රෑම් කීයද? මේක 70 grams. ග්‍රෑම් 720ද 8.40? ඔව් මේ tuna ගානේ කරවලා. එන එක ගමු. මම බලන්නේ කෙලවලද බරයද කියලා. බලයට තුනන කියන්නේ කෙලවලට තුනනවා. මල සිංහලෙන් කියන්නකෝ. මල ගල් මාල්. ගල් මාල් කියනවා. ඒ මොනවාද? මේක ඇවිල්ලා ගල් මාල් වර්ගයක් තමයි. ඔව් මේක ඇවිල්ලා පරා. පරා. කීයද කිලෝ එක? 9.50. යුරෝ. මේ කියනවා මේ පරා. පරා. ඒක නම් අපි කන්නේ නැති જાතියනේ. අත්කන જાතිය පරා. බට ෆිෂ්. නේද? තියෙන කහපාරා වල જાති දෙකක්. නෑ මේක හොඳ එක. මේ yellow color එක හොඳයි. ලංකාවේ කොහොමද මාළු ගත්තේනේ? මාළු වගේ වටේ දිහා දැවන්ට අයිස් කුට්ටියක්. මාළු කොටයක් අඳුරේ අයිස් කොලි. නේ ඔය කිරලක් දාලා තියෙන අපි කිරලා ගන්න ඕනේද? කිරලා ගන්න ඕනේ. කිලෝ එක 6.5 400 grams. 400 to 600 grams. පෙන්නන්න බලන්න ගත්ත මාළු එක. හේයි. පෙන්නන්න බලන්න ගත්ත මාළු එක. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.